ද වයිට්ලියෝ මගේ අලුත්ම YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ 2026ට ගැලපෙන විදිහට කොහොමද මුදල් උපයන්න පුළුවන් Facebook page එක මුලින්ම හරියටම හදාගන්න කියලා. ඉතින් ඔයත් මේ වගේ Facebook page එකක් කරන්න ආස කෙනෙක් නම්, ඒ වගේම income එකක් ගන්න ආස කෙනෙක් නම් වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ Facebook page එක මුලින්ම හරියට හදාගන්න කියලා. පේජ් එක හදන්න කලින් ඔයාලා Facebook app එක අප්ඩේට් කරගන්න ඕනේ. ඔයාලා ඒකට Google Play Store එකට ගිහිල්ලා Facebook කියලා සර්ච් කරලා ඉතින් app එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ Facebook app එක උඩ ක්ලික් කරලා app එක open කරගන්න. app එක open කරාට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ profile එකට යන්න. ඒකට මෙතනින් ක්ලික් කරලා ඔයාලගේ profile එකට යන්න. profile එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන උඩින් ඉරි කැලි තුනක්. ඒ ඉරි කැලි තුන උඩ ක්ලික් කරන්න. ඔයා දැනටම page එකක් කරනවා නම් ඒ page එකේ නමයි logo එකයි මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයා අලුතින්ම page එකක් හදන කෙනෙක් ඉඳලා ඔයාට මෙතන create page කියලා පෙන්නනවා. ඒක උඩ ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයා see more කියන එක උඩ ක්ලික් කරලා එතනින් pages කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන උඩින් පෙන්නන create කියන එක උඩ ක්ලික් කරන්න. create කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ page එකට නමක් දාන්න මේ වගේ තැනකට එනවා. ඔයා මෙතනින් නම දාද්දි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාටම විශේෂ කෙටි ඒ වගේ මතක තියාගන්න පුළුවන් නම මෙතනින් දාන්න. මම මෙතනින් නමක් දාගන්නවා. ඊට පස්සේ ඔයා මෙතන next කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාගේ page එකට අදාළ category එක තෝරන්න පුළුවන්. මෙතනදී ඔයාට කැමති category තුනක් තෝරන්න අවස්ථාව දීලා තියෙනවා. මම මෙතන digital creator කියන category එක තෝරනවා. ඔයාලත් කැමති category එකක් හෝ තුනක් දාගන්න. මේ add කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාට කැමති category තුනක් මෙතනින් දාගන්න පුළුවන්. page එක use කරන්නේ මොන වගේ දෙයකටද කියලා හිතලා ඔයාට ගැළපෙන category තුනක් මෙතෙන් තෝරන්න. ඊට පස්සේ ඔයා මෙතන create කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ විදිහට ඔයාගේ page එක create වෙන බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ page එකේ type එක select කරන්න පුළුවන්. මෙතනදී ඔයා business එකක් සඳහා මේ page එක යොදා ගන්නවා නම් ඒක උඩ ටික් කරන්න. නැත්නම් creator කෙනෙක් විදිහට ඉන්නවා නම් මෙතන create කියන එක උඩ එහෙම ටික් කරලා ඔයා next කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතනදී ඔයාගේ page එක ගැන පොඩි හැඳින්වීමක් මෙතනින් දාන්න පුළුවන්. මේ general කියලා තියෙන තැන bio කියලා තියෙනවා. මෙතනදී ඔයාගේ page එක ගැන පොඩි හැඳින්වීමක් දාන්න. එතනින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා page එක ගැන ලොකු විස්තරයක් දාන්න යන්න එපා. පොඩි වාක්‍ය දෙකක තුනක වගේ විස්තරයක් මෙතනින් දාගන්න. හලින් පෙන්නනවා contact details add කරගන්න තැනක්. මේ contact details ඔයාට පස්සේ add කරගන්න අවස්ථාවක් තියෙනවා. ඔයා දැම්ම add කරගන්නවා නම් එතන email, website, phone number, location වගේ ඒවා ඔයාට මෙතන add කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මම මේවා දැන් add කරගන්න යන්නේ නැහැ. මම මෙතනින් next දීලා ඉස්සරහට යනවා. දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් තමයි ඔයාගේ page එකේ වැදගත්ම දේවල් දෙයක් add කරගන්න හදන්නේ. ඒ තමයි ඔයාගේ profile page එකයි, cover page එකයි. අපි ඉස්සරහම බලමු කොහොමද අපි profile picture එක මෙතනින් add කරගන්නේ කියලා. ඔයා මෙතන අයිනෙන් පෙන්න කුඩා කැමරා මාක් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ ගැලරි එක ඕපන් වෙනවා. එතනින් ඔයාගේ Facebook page එකට අදාළ logo එක select කරලා එතනින් add කරගන්න. මේ විදිහටම අපි බලමු කොහොමද cover page එක අපි මෙතනින් දාගන්න කියලා. ඒකටත් මේ කුඩා කැමරා මාක් එක උඩ ක්ලික් කරලා ඔයාට කැමති cover page එක select කරලා එතනින් add කරගන්න. next කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට එනවා. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට ඉන්වයිට් කරන්න ඔයාගේ page එකත් එක්ක join වෙන්න කියලා. ඒත් ඔයා මේ page එක කරන්නේ foreign audience එකක් target කරගෙන නම් මෙතනින් ෆ්‍රෙන්ඩ්ස්ලාට ඉන්වයිට් කරන්න යන්න එපා. ඔයා කෙලිම next කියන උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඔයා මෙතනින් කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා. එතනිනුත් next කියන එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ profile එකෙන් ඔයාගේ Facebook page එකට switch වෙනවා. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අලුතින්ම හදපු Facebook page එකට switch වෙලා තියෙන විදිය. හරි යාළුවනේ දැන් ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් notification එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ page එක හරියටම create වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා මේ page එකට reel එකක් හරි post එකක් හරි upload කරද්දී
ඔයාගේම ඔරිජිනල් කන්ටෙන්ට් එකක් ඔයා මේකට අප්ලෝඩ් කරන්න. කොහෙන්වත් උස්සගෙන ගත් එකක් කෙලිම මේකට දාන්න එපා. ඔයා මොකක් හරි වීඩියෝ එකක් AI වලින් ජෙනරේට් කරලා හැදුවත් ඒකට වැලියු එකක් දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා මොකක් හරි වීඩියෝ එකක් AI වලින් ජෙනරේට් කරොත් ඒකට වොයිස් එක ඔයා ඇඩ් කරන්න.